හා යාළුවනේ අපි අද කොත්තුවක් හදන්න යන්නේ. අපි බලමු අවශ්‍ය දේවල්. කුරුඳු, සුදු ලුණු, බී ලුණු, පරිජ කහ බැට, අමුතුන පහ, ගම්මිරිස්, ලුණු කුඩු, ගෝවා, ලුණු කොළ, කැරට්, සොසේජස් බෙදලා, ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා, කොත්තු රොටි. අපි බලමු දැන් කොහොමද හදන්නේ කියලා. තාච්චුවට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ කුරුඳු, සුදු ලුණු, බැට, පරිජ මේක හොඳට තෙල් ගාගෙන දෙමු. මුලින්ම දැන් මේක කලවම් කරන්න. කුරුඳු සුදු ලුණු දෙක හැදලා ගන්න පුළුවන්. දැන් මේක කරන්න පාඩු වැද්දලා පස්සේ බියුන් ටික කරමු. කොහොමද කලවම් කරන්නේ? දැන් මේක අපි බලනවා. සබු නම්මා නම්ස්කු ආස්මාලි නුකු එයාගෙන අදික ගොඩක් ඉතන. ඒක නම් තමයි. දැන් අපි මේක ප්‍රශ්න ටික කරගමු. දැන් අපි මේක ප්‍රශ්න ටික පොඩ්ඩක් අත්දැකීම පස්සේ අපි මේක පොඩ්ඩක් ටික කරගමු. ලස්සන පාඩර ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔක්කොම කවරම් කරා. පොඩි අයිටම් නම් කන්න පුළුවන්. සැලක් නෑ. ඉතින් මේක මේ කන්න පුළුවන් ටික දෙන්න වගේ නම් පස්සේ. දැන් අපි කොත්තුව ඔයාලට පේනවා ලස්සන පාටකට ඇවිල්ලා තියෙන්නේ. කඩින් කනවට වඩා ගෙදරකම හදලා පොඩි අයිටම් දෙන්න බය වෙන්න ඕනේ. කිසිම රස කාලයක් නැතුව ලස්සන හදලා තියෙනවා. ලුණු කොළ අපි එකතු කරන්නේ අන්තිමට. එතකොට තවත් ලස්සන පාටකට එනවා. නම් බවක් පේනවා තවත්. අපි තව චුට්ටකින් ලුණු කොළ ටික එකතු කරගමු. අපි යාළුවනේ තවත් චුට්ටක් රස වෙන කියන මාළු මිරිස් කාලෙකුත් ගත්තා. දැන් අපි ලේක්ස් ටිකයි මාළු මිරිස් ටිකයි ඔක්කොම එකතු කරගමු. නැවුම් පාටකුත් දෙනවා. රස පාටයි. මේ මස් මාළු කන්න නැති අයට උනත් කන අයට උනත් මේක මේ කන්න පුළුවන්. මස් මාළු ඕනේ නැහැ. දැන් අපි මේක කවලම් කරගමු. යාළුවනේ ඔන්න අපි කොත්තුව හදාගෙන ඉවරයි. අපි බලමු දැන් කොහොමද රස කියලා. අපි ඔයාලට පේන්නේ නැහැ සොසේජස් එකතු කරනවා. අපි ඒක මේ වෙනම කොත්තු ටිකට දාගත්තා. අපි බලමු දැන් රස කොහොමද කියලා. අපි කොත්තුව හදාගෙන ඉවරයි. අපි බලමු කොහොමද රස කියලා. කඩේකට වඩා ගෙදර හදාගෙන ඔයාලා රස බලන්න. වසවිස නැති කොත්තුවක් හදාගන්න පුළුවන්. ළමයිට උනත් දෙන්න බය වෙන්න ඕනේ නැහැ. එහෙනම් යාළුවනේ ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට පුතන්නයි.